හායි යාළුවනේ. ඉතින් කොහොමද? ඔන්න අදත් මම පිළිගන්නවා මගේ YouTube channel එකට ඕගොල්ලොන්ව. ඉතින් ඔන්න අදත් මං වෙනස්ම vlog එකක් ඕගොල්ලොන්ට අරන් ආවේ. හරි. ඉතින් අපි වීඩියෝ එකට යමුකෝ. ඔන්න දැන් ඕගොල්ලොන්ට ඔය පේනව නේද අපි කඩේකට යනවා. අද ඉතින් අපේ දවස ගෙවුන විදිය තමයි ඕගොල්ලොන්ට මම මේ vlog එකෙන් අරන් එන්නේ. ඉතින් අපිට හම්බුණා මෙන්න මේ කොරියන් ආන්ටිලා දෙන්නේ. ඇත්තට මේ දෙන්න හරිම හොඳයි. ඒගොල්ලෝ අපිට කතා කරා කෑම වේලකට. දැන් උතුන ඔය කිම්චි ෆ්‍රයිඩ් රයිස් එකක්, එතකොට බිබිම්පප්, ඒ වගේ එතකොට උතන ඔය චුටි ප්ලේට් වලට දාලා තියෙනවා මැකරෝනි වලින් හදපු සෝස් එකක් වගේ දාලා එකක්, එතකොට කිම්චි ඒ වගේ සූප් කෑම ගොඩාක් අපිට ඒගොල්ලෝ අරන් දුන්නා. ඒ කඩේ කෑම ඇත්තම කොරියන් කෑම රසයි. අපේ බබාත් ඔය පේනවා නේද කන විදිය. එයා ඔය කන්න ඉස්සෝ දාපු රයිස් එකක් වගේ. එයාත් හරි ආසාවෙන් මේ බත් එක කෑවා. ඒ කෑම ටික ඇත්තටම හරි රසට තිබ්බා. වෙනදා වගේම මගේ යාළුවෝ දෙන්නත් එක්ක තමයි අද අපි මේ ගමනට එක්කුනේ. හරි, ඉතින් අපි බලමුකෝ තව දේවල් ඉස්සරහට ගොඩක් ලස්සන දේවල් තියෙනවා. අපි දැන් උතන කෑම කාලා ඊට පස්සේ ඉතින් අපේ ගෙවල් අවටම තියෙන කඩේකට තමයි දැන් අපි ඔය ගියේ. දැන් ඉතින් අපි ඔය පාර දිගේම යනවා. අද වෙන පොඩි උත්සවයක් බලන්න. බලමුකෝ දැන් එතනට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මේ ආන්ටිලා දෙන්න අපෙන් ඉතින් එක විස්තර අහනවා. ඒගොල්ලෝ ඇත්තටම හරි මිත්‍රශීලී. අර අපිට වඩා ටිකක් වැඩිමල් වුණාට, අපිට වඩා ටිකක් වයස වුණාට ඒගොල්ලෝ අපේම වයසේ කට්ටිය වගේ තමයි අපිත් එක්ක ඉන්නේ. ඒ දෙන්නම තමයි අපිට කිව්වේ මෙන්න මේ හරියේ අද මේ වගේ උත්සවයක් තියෙනවා, අපි ඒකත් බලන්න යන් කියලා. ඉතින් අපි ඔන්න ඔහොම ඉස්සරහට එනකොට ගොඩාක් කට්ටිය හිටියා. දැන් ඔය අපි උතන්ට ඇවිල්ලා ඉන්නේ. එතකොට උතන බබාලට දාන හෙයා බෑන්ඩ්, හෙයා ක්ලිප්ස් වගේ ගොඩක් දේවල් තිබ්බා. අපි එතන බබාලට හෙයා බෑන්ඩ් එහෙම ගත්තා. එතකොට ඒගොල්ලොන්ව මතක් වෙන්න අපේ බබාලටත් ඒ දෙන්න හෙයා බෑන්ඩ් අරන් දුන්නා. මේ උත්සවය තිබුණේ අපේ ගෙවල් වලට කිට්ටුවමයි. ඉතින් පොඩි ළමයින්ගේ ඇඳුම් වර්ග, එතකොට ගොඩක් පොඩි ළමයි තමයි මෙතනට අම්මලා තාත්තලා එකගෙන වෙලා තිබ්බේ. මොකද ඒගොල්ලොන්ට විනෝද වෙන්න අවස්ථා හැම හරි ගස්සලා තිබ්බා මෙතන. ගොඩක් සෙනඟ අද මෙතනට ඇවිල්ලා හිටියා. එක දේවල් මෙතන හැමතැනම arrange කරලා තිබ්බා ලස්සනට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි, ඔන්න ඉතින් ඕම් බලන්නකෝ. දැන් මමත් ඔය නැවක ගියා. අපේ හස්බන්ඩ්ත් නැවෙ ගිහිල්ලා අත්දැකීම ගත්තා. ඔන්න දැන් අපේ බබත් යන්න තමා හදන්නේ. එයා නම් ඇත්තටම චුට්ටක්වත් බය වුණේ නෑ කිව්වා මේක යන්න. මේක ඒත් පොඩි මේ විදියට මේක හදලා තිබ්බට පොඩි අයට යන්න පුළුවන් වෙන විදියට දැන් අර අපි ගියපු තරම් ලොකු මේව එකක් නෙමේ වුණාට මෙතන සාමාන්‍යයෙන් හයියෙන් ඒ බබාලව ඕකේ පැද්දෙනවා. ඉතින් අපේ පොඩි එක්කෙනා චුට්ටක්වත් මං ඇහුවා ඔයා බය වුණාද කියලා. චුට්ටක්වත් එයා බය වුණේ නැහැ. මොම් බලන්නකෝ එයාට ගාණක් වන්නේ. එයා ආසාවෙන් ඒකේ යනවා. මටත් පුදුමයි. මටත් බය හිතුණා ඒක දකිද්දි. පොඩි එක්කෙනාට අවුලක් වෙයිද දන්නේ. සමහර බබාලා ඇඬුවත් එක්ක ඕක ටිකක් වේගෙන් යද්දි ඒත් අපේ බබයි බබාගේ යාළුවයි නම් චුට්ටක්වත් මේකට බය වුණේ නැහැ. ඒගොල්ලෝ ඕකේ දෙපාරක්ම ගියා.
පේනවා නේද කිසිම බයක් නැතුව ආයෙත් පාරක් යන්න ඕනි කියලා ආයෙත් පාරක් ඕකට්න කළා ඇති වෙනකං ඕක ඉඳලා තමා මේ ගොල්ලෝ ආවේ. අපිට නම් ඉතින් බලාගෙන අපිටත් බය හිතුණා. ඔය හරියෙත් කොරියන් කෑම ගොඩක් අපිට ගන්න තිබ්බා. ඉතින් අපේ නම් දැන් බඩ පිරලා තියෙන්නේ කාලා ඉතින් උතනින් මොනවත් කන්න නම් අපේ බඩ ඉඩක් තිබ්බේ නෑ. ඉතින් ඔතන මෙතන පොලිමේ ඉඳලා අපිට ටෝගන් එකක් වගේ ගන්න තියෙනවා. අර දවසක් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බේ විදියම තමා ටෝගන් එකක් ගත්තාම ඒ ටෝගන් එකට මොකක් හරි තෑග්ගක් ඔතනින් අපිට හම්බෙනවා. ඒත් ලොකු අයට නෙමෙයි මෙතන තෑග්ග තිබි පොඩි අයට. ඔන්න දැන් අපේ බබගේ යාළුවයි තමයි ඊළඟට ඉන්නේ. අපි බලමු දෙන්න මොකද්ද try කරලා දිනා ගන්න කියලා. ඔන්න ඉතින් තෑග්ග මොකක්ද කියා මේගොල්ලෝ බල ඉන්නවා. අපි බලමුකෝ අපේ බබාට මොකක්ද හම්බුණ තෑග්ග කියලා. ඔන්න අපේ බබාගේ යාළුවට හම්බුණා සබන් කුඩු වගේ සබන් අර දියර එකක්. එතකොට අපේ බබාට හම්බුනේ ලොකු පොප්කෝන් බෝතලයක්. එයාට ඉතින් ඒක දැක්කහම හරි සතුටුයි. ලොකු පොප්කෝන් බෝතලයක් තමයි එයාට හම්බුනේ. අපි ඉතින් ඕක බෙදාගෙන කෑවා. එයාට හරි සතුටුයි. ඕක හම්බුණාට පස්සේ එයාට ඉතින් ඒක විශේෂ තෑග්ගක් වුණා ඒ වෙලාවේ. මෙතන ඔය ඉන්නේ මැජික් ශිල්පියෙක්. අපිට හිතාගන්න බැරුව ගියා මෙතන මේ කනප්පුවක් වගේ එකක් තියෙනවා. ඒක මේ අපේ බබාගේ යාළුවට අල්ලගන්න කියලා ඒක උඩ පල්ලේ හරයි යනවා. පාවෙනවා වගේ හරියට. මේක ඉතින් මොකක් හරි ඇස් බැඳුමක් ඇති. අපිට නම් තේරෙන්නේ නෑ. එතන මේ මැජික් ශිල්පියා ඉතින් ගොඩක් පොඩි ළමයින්ට එක මැජික් වර්ග කරලා පෙන්නුවා. අපේ බබාගේ යාළුවටත් ඉතින් පුදුමයි මේක වෙන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නකො ඉතින් අර ආන්ටි අපිට අයිස්ක්‍රීම් අරන් දුන්නා. මෙතන ඔය බලන්නකො වෙන දේ ලස්සන සබන් බෝල වර්ග එක විදියට මේ ඉන්න කෙනා කැමනවා. බබාලා ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නවා. අපිටත් ආසයි ලොකු සබන් බෝල. එයා ලස්සනට මේ විදියට එක විදියට බබාලට යවලා පෙන්නනවා. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි.
ඔන්න බලන්නකෝ මේගොල්ලන්ට අතට සබම් බෝල දුන්න ඒගොල්ලන්ගේ මූණේ තියෙන සතුට. ඒව දැකලා ඉතින් දැන් ඔතන ඔය මියුසිකල් එකක් වගේ. ඒ කියන්නේ කට්ටිය සින්දු එහෙම කිව්වා. එතනත් ඉතින් ගොඩක් කට්ටිය බලාගෙන හිටියා සින්දු කියන විදිහ. අපි පොතන්ට වෙලා ටිකක් වෙලා හිටියා. බලන්නකො ඉතින් මේ දෙන්නට වෙලා තියෙන දේ. මෙතන ඉන්න චූටි බබාත් අර දෙන්නත් එක්ක නටන්න තමයි මේ හදන්නේ. අපේ බබයි එයාගේ යාළුවයි අර චූටි බබයි ඉතින් අර යන සින්දු වලට මෙතන ඉඳන් නටනවා. අපි ඉතින් ඒ දිහා hina වෙවි බලාගෙන හිටියා. ඉතින් ඔන්න බබාලා දෙන්නට තුන් දෙනාටම බැලුම් බෝල තුනකුත් හම්බුණා. ඉතින් අද දවසේ ඉතින් බබාලා ගොඩක් විනෝද වුණා. බබාලටත් ඉතින් ගොඩක් සතුටුයි. මොකද හුඟක් දවසකින් ඒගොල්ලෝ අද සෙල්ලම් කරලා එහෙම සතුටින් ඉන්න හම්බුණා ඒගොල්ලොන්ට. ඉතින් දැන් නම් ඉතින් ගෙදර යන්නත් වෙලාව හරි. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. තව වීඩියෝ එකකින් ඕගොල්ලොන්ව හමු වෙන්නෙන් නම් ඉතින් අද මාත් එක්ක ඕගොල්ලෝ රැඳිලා සිටියට ගොඩක් ස්තුතියි. එහෙනම් සුබ දවසක්. මං ගිහින් එන්නම්.